පියදාසගේ සෙට් එක නේද? අම්මට සිපෝල් ලැබ්බ අගුඩ බබා කතා කරන්නේ හලෝ බබා බොක්කෝ අවුල් මුකුඩු බත් කාදී මේ වඩ මේ කෝල් එකක් එනවනේ මේ බිස්නස් වැඩි හින්දා පරක්ක මන් තියෙනවා අටුට්ටින් කඩ කරන්න මොකද කතා කරන්නේ ආලෙ බබා ආලේ බොක්කෝද තුමුග මොනවද අනේ හැමෝගෙම අහන්නේ වගේ විතරයි අහන්නේ නර්මදී පොයෝනි මේ මට කෝල් එකක් එනවා මම මේ පොඩක් කට් කරන්නම් තව චුට්ටකින් කතා කරන්නම්කෝ රාගමි කලිම කිව්වා රාගම බබ්බු අනේ රාගම කියලා මම ජීවිතේ අරම බිස්නස් වලට යන්නේ නැතුවනේ වෙන තැන් වල එහෙම කිව්වෝ නෑ මේ අර ඕනේ කිව්වද කිව්වා කවුද කියන්නේ කවුද බරුනේ මේ මරත වශයෙන්කෝ මට බුරු කියන්න දෙන්නේ මගේ නෝමට මම බුරු කියන්න දෙන්නේ අගද බන්න බලන්න හරි මේ පොඩ තියන මේ මට කෝල් එකක් එනවා බිස්නස් වැඩන්නේ මේ හරියට කෝල් එනවා මට කටුනායි කොවන්නේ ඒ කිරිපොත් ඉන්න ඔව් මොකද ගල්ලවයි සල්ලි දෙන්නේ ඔව් දැන් උඹේ නෝනත් එක්කත් කතා කළා වැරදිලා ගියුනේ මේ තව කෙනෙක් ඉන්නවනම් මලක් කඩලා දෙන්න. මේ ඔක්කොම ඕන දැනගත්තොත් මාර හින්න එක. මාව තලයි යකෝ. මාව තලයි එහෙම ඉතින් එක වෙල්ල කියන්නේ මම පස්සෙන් ගියේ මාව යන්නේ. මහතයි ගානේ ඔක්කොම මගුලක් කතා කරනවා. මේ ඒක නෙමෙයි මේ අර පියදාසය. මොකද දැන් කේස් එක බිස්නස් වල එහෙම මොකක් හරි අවුලක් තියනවද? එකක් නම් ඔව් අවුලක් තියෙනවා. මු හරියන්නේ නැහැ ළඟදී ළඟදී ඉඳන් අපිට එන කේස් එක. යමන්කෝ මොකක් වුණත් කමන්නේ සාරමත් කෙල්ල බෑ. උසගන්න. මොනවා වුණත් කතාවේ මුලදී මෑරදාස ගැහුව පියදාසගේ සෙට් එකකට. ඒකට පලි ගන්න ඕන හින්දා පියදාසයා රාට ඔය මෑරදාස ගොඩක් හොල්මන් වලට බයයි. ඒක හින්දා රාට හොල්මනක් වගේ ඇඳගෙන මෑරදාසව බය කරනවා. ඊට පස්සේ දවසේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒ ලොක්කා මම ඔය යක්කුනේ මේ එලවලා තියෙන ග්‍රීස් යක්කුනේ කිරි අප්පට බල බල්ල පැනපෙ කිව්වල හුඟක් බඩගිනි. බලපංකෝ මං පියදාසයාගේම දීලා තියෙන එක.
පුතා එන්නකො පුතා. පුතාට මේක පෙන්වන්න මෙට්ටල කල් ගියාට. ඊයදාසයත් අම්මට සීලිනේ බලපංකො බං. පට්ට මේක ඊයදාසයට ගේම දෙනා ළඟදිම. නැගිටපල්ලා. අනේ පාරක් කන්න බැරියෝ. අද අරු ඉවරයි. අන්න බලපන් තමන් කරන්න දෙන්නේ. ඊයදාසය දන්නේ නැහැ මගේ හැටි බං. ඌ දන්නේ නැහැ මගේ හැටි. කොහොමද කියලා දන්නවද? බරි මේ පැත්ත. ඊයදාසය මෙහර. ඊයදාසය ඌ හිතන් ඉන්නේ මම උට බයයි කියලා. ඌ දන්නේ එකපාරකුත් අර උගේ අර ඉන්නේ සුදු අර පෙන්දෙක් වගේ උටත් ගැහුවා මම හොඳටම. අර ජබ්බේකුත් ඉන්න කන්නඩි දැන් උටත් ගැහුවා. ඔව්. ඌ මාව බය කරන්න හොල්මනක් කිව්වා. අනේ බං. දැන් ඌත් එක වලියකටනේ යන්න තියෙන්නේ මේකයි. මම යටට ඇඳලා නැහැ. ඔව් ඉතින්. එකක් අරන් අරින්කෝ. යමන්. ගොනේ ඌ දැන් ඉන්නේ මේ උට බය ඉන්නවාද කියලා නේද? ඔව්. උට බයද අපි? නෑ කිසිම අයියේ. දෙයක් නැහැ. කොහොදිය? මේ කීවෙනි අවුරුද්දෙන්ද බෙදද්ද කිව්වා? දැන් අවුරුදු 9ක් කොහොමද කොහොමද? මං තනියම ගිහිල්ලා ખાනවා. ඔබට ඕන නම් පියදාසය බෑ මාව බය කරන්නේ හැරෑ. ඒකට එක්ක තමයි අද මම මෙතනට ආවේ. බලයි පංගරනට්ටු ටික එදා මගෙන් කෑව දැක්කනේ. ඒ වගේ එකක් තමයි. හිටා උඹ එහෙනම් දෙපැත්ත කෙටුවා නේද? උඹලත් එක්ක බලා ගන්නම් අද මම. කායිකාවයි. අය ඔක්කොම තවුල්ද? එක නෙමෙයි. උඹලා ඔක්කොම ආවත් මට අදාළ නැහැ. උඹලා ඔක්කොටම ස්පිරිතාලයන්ට තමයි මම අද දෙන්නේ. තේරුම් ගන්න. දැන් වරේ. Goreng. Come on, Luca. Come on. Udah gawin nila eh. Ha? Jawa. Udah gawin nila. Sila ka. Datin na ganun. පුතා මු මැරිලා ගේන්නේ. Ada. ඔව්. මොකද ගන්නේ? Tadi beratnya. අපි යනවා. එතකොට මු Ya, ada ya. Tadi beratnya. Buka. Gini buka. Bus. Aduh.
උඹලා මට ගැහුවා. ඔයාලට පුළුවන් ද කොහොම කරන්නේ? ඊය දාස මල්ලි. කොල් ලැබ්බ. මාතර බබා කතා කරා. නෝන දැනගත්තත් මං ඉවරයි. එන බබා. අඩේ. කවුද කිව්වේ? කිරි අප්පට බල හුඟක් පඩගිනි කිව්වා. හරි. ඒයි මට කියන්න එක කරපු දේවල් මන් දෝන්න අප්පට සිරි ලොකු අක්ක නේද අවසාන මොහොත මාගේ පෝරකය දැසමනේ බැනවී රූපේ ඔබගේ මැවි මාගේ අම්මේ දැනෙයි ඔබේ සුවඳ අම්මේ අවසාන මොහොත මාගේ පෝරකය දැසමනේ